ඉතින් අද වීඩියෝ එකෙන් පෙන්වන තැන ලංකාවේ බහුතරයක් දෙනා දන්න තැනක්. මෙතන සැඟවුණු තැනක් නෙමෙයි. නමුත් අපි විශ්වාස කරනවා අද අපි මේ පෙන්වන තැනේ පෙන්වන දර්ශන ඔයගොල්ලෝ මෙතනට ගියත් දැකලා නැහැ කියලා. මොකද අද වීඩියෝ එක ගුවනින් අම්බුලුවාවට. ඉතින් ලංකාවේ බහුතරයක් දෙනා මේ වෙනකොටත් දන්න තැනක්. නමුත් මේ වෙනකොටත් මෙතන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක ඒගොල්ලන්ට. ඉතින් මෙතන සර්ච් කරගන්න මෙතන අම්බුලුවාව කියලා අම්බුලුවාව ටව කියලා සර්ච් කරගත්තාම එනවා මේ තියෙන ප්ලේස් එක. මෙතන ඩිරෙක්ෂන් දාගත්තා නම් ඔයගොල්ලන්ට අදාළ තැනට යන්න පුළුවන්. ඇති යම් වීඩියෝ එකට. ආයිබෝවන් සියලු දෙනාටම අද වීඩියෝ එක ගුවනින් අම්බුලුවාවට. ඉතින් ඔක්කොටම කලින් ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා අපේ අනන්තේ channel එක subscribe කරලා මේ bell icon එක click කරලා වීඩියෝස් වලට like කරලා comment කරලා share කරලා අපිට support එකක් දෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලස්සන වීඩියෝ ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. ඉතින් හරිම මනරම් දර්ශනයක් තමයි මෙතනට ආවම දකින්න තියෙන්නේ. ඇත්තම කිව්වොත් මෙතනට trip එකක් එනවට වඩා ඔයගොල්ලන්ට බොහොම ලස්සන දර්ශනයක් දැක් ගන්න පුළුවන් අපේ මේ ගුවන් දර්ශන වලින්. අමුතු අත්දැකීමක් ගන්න පුළුවන් තැන. පොඩි ඇඩ්වෙන්චර් ෆීල් එකක් ගන්න නියම තැන. මෙතනට ඉතින් නගිනකොට කකුල් හිටි වැටෙනවා. මොකද මෙතන අර ලොකු ඉඩක් නැහැනේ නිකන් අර ඇත්තම කිව්වොත් පොඩි භයංකාර හැඟීමක් එන්නේ මට නම්. එතන එහෙට මෙහෙට මාරු වෙන්නත් අමාරුයි. ඉතින් උඩදී හදිසියක් වුණොත් ආයේ පල්ලෙහාට එන්න කට්ටිය ඔක්කොම බහිනකන් ඉන්න එනවා. හරිම ලස්සන මනෝරම් දර්ශන පෙළක් තමයි දකින්න තියෙන්නේ. මේක බැලුවාම මට නිකන් මායා බොන්චි වල කතාව මතක් වෙනවා. මට මේ උස දැක්කහම මේ සීන්ස් දිහා දැක්කහම ඉතින් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා touch එකේ ඉන්න. එතකොට මේ වගේ සුපිරි වීඩියෝස් ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. අපේ අර earning එකේ කියනවා වගේ ඔයගොල්ලෝ මේ වගේ පරිසර පද්ධති වලට එනකොට කැලිකසර කිසිම දෙයක් බැහැර කරන්න එපා. මොකද හරිම ලස්සන තැන්නේ. එහෙම කරන්න එපා. ඒක අපරාධයක්. ඔයගොල්ලෝ අරගෙන එන හැම කුණු ගොඩක්ම කසල රවුයක්ම නැවත ඔයගොල්ලෝගේ garbage bag එකක් අරගෙන එන්න. ඒක දාගෙන නැවත අරගෙන යන්න. මේ වගේ පරිසර පද්ධති අපි රැකගමු. ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් දෙන්නම් මම. සාමාන්‍යයෙන් ඕනම තැනක ට්‍රිප් එකක් යනකොට සීසන් එකක් අල්ලලා යන්න එපා. විශේෂ දවසක් අල්ලලා යන්න එපා. එක්සැම්පල් අවුරුද්ද දවසේ වෙසක් ක්‍රිස්මස් එකට මේ ඒ වගේ දවස් වලට යන්න එපා. මොකද ඒ වගේ තැන් වලට ඒ වගේ දවස් වලට කොහෙට ගියත් මේ වගේ ට්‍රැෆික් එකකට අහු වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඔය දවස් පන්නලා එදාම යන්න ඕන කියලා අනිවාර්ය දෙයක් නෑ. ඒ අදාළ දවස් පන්නලා හිමීට යන්න. කොහොමද මේ දර්ශනය? හරිම ලස්සන දර්ශනය. එහෙමනම් ඔයගොල්ලන්ගෙන් අවසාන වතාවට ඉල්ලනවා අපේ අනන්තේ channel එක subscribe කරලා මේ bell icon එක click කරලා අපිට support එකක් දෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලස්සන දර්ශන මේ වගේ ලස්සන තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ සුන්දර රස්තියාදු යත්පොත අනන්තේ